අපේ පුංචි රටේ මෙච්චර ලස්සන තැන් තියෙනවද? වලාකුළු යක් තව තියෙන උඩට අපි නගින්න. වාහ් ලස්සනයි. ජීවිතේ පළවෙනි වතාවට දැක්ක කෙනෙක්ට මෙච්චර ලෙන්ගත් වෙන්න පුළුවන්ද? නැත්නම් අද අපිට කන්න වෙන්නේ. මම කරන්නේ වල කාලා බලින්න තමයි මම වෙල් පුනා වගේ තමයි. ඔය පැත්තේ වල ගිහින් නාරුගේ පැත්තේ කරන්නේ. මම තරුණ කාලේ. ඉතින් මේ තමයි මෙච්චර කාල වල බලන් හිටපු තුන්ගිස්ගල හයික් එකේ දෙවෙනි කොටස. ඉතින් අපි කකුල් වල හිටපු කුණ්ඩල්ලෝ ටික ඔක්කොම අයින් කරලා ඊළඟට මහතුන් මාමව බලන්න ගියා. හැබැයි අපි මහතුන් මාමව බලන්න ගියේ හිස් අතින් නෙවෙයි. ඉල්ලක එන්නෝ මේක මමට අපි මෙහෙම මේ ඇඳුම් පිටින්ම නාගන්න කියලා බැලුවේ. මෙහා පැත්තේ පොඩි පීලක් තියෙනවද? අයියේ අර බලන්න. අම්මට සිරි සීතල ඇති කවියක කෑ ගන්න ආලාගිරි වගේ නානවා කියලා සාරත් මොකද හත්ති රාජ නානවා. සීතලයි. එනවාඩි තව පොඩ ඉස්සරහට යන්න ගලේ ඉස්සලයි. ඉතින් අරන් ආපු පාන් ටික බටර් ගාලා අරගෙන කෝපි එකක් හදලා තව නූඩල්ස් ගෙනාවා. ඒ ටිකක් දැන් හදලා ගන්න කියලා බැලුවා කට්ටියටම බඩගිනි නෑවට පස්සේ. මේ අවස්ථාවේදී දුමිදු සාධාරණ කොටා විදිහට පිඟන් දෙකකට නූඩල්ස් බෙදනවා. හොඳටම හොඳයි ඈ. පස්කි බිවාඩිලම කන. මගේ යාළුවෝ දැක්කොත් ගේ ඌණයි හැදෙන්නේ නැහැ. ඌ කොහෙ ගියත් ඔච්චර තමයි. අපි මේ දවස් දෙකටම සෑහෙන නූඩල්ස් අරන් ගිහින් තිබ්බා. ධනුෂ්ක මාලිට රැට කන්න බත් ඕන වෙලා තිබ්බා. ඉතින් අපි එපා කියද්දිම ධනුෂ්ක මාලි වත්තේ තියෙන එළවලු එකතු කරලා රැට කන්න බත් හදන්න ලාස්ති කරගත්තා. එහෙම වෙන්නේ මේ අද රෝල් කරපන්. කො හොඳ මේ රූරල් ජීවිතේ නියමයි නේ. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍ය හයික් එකක් කරලා ඇවිල්ලා කාලා නාලේ වුණාට පස්සේ හොඳට නිින්ද යනවා කියලා. අපිට ඉතින් ඒ විදිහටම නිින්ද ගියා. හැබැයි අපි ඇහැරුනේ ධනුෂ්ක මාලිගේ මේ කච කච ඇහිලා. ඔය දින හැරෙනවා. මම දැන් හිටියද දැන් කීයද පැය බාගෙන් හැරෙනවා කිව්වේ 7:11යි ඈ. මේ හැරියන් කේල් මොක ගැපුවා කේල් මාමගන කියලා කිය කනොත් කපා ගත්තා. හරිද? ආයෙ තව ගොඩගොල්ල මාම සම්බෝලයක් හදලා දෙන්නම් කිව්වා. ඇරිය ආයි මාම පරිප්පුත් දුන්නා. ඇරේ උඹ ගෙනවන මාම චිකන් ඉල්ලනේ. උඹ මාමට දැන් හදන්න තියෙන්නේ මේ නේද? මම බත්තත් ගහලා තියෙන බත්තත් දීලා තියෙන්නේ. මේ මිනිහා නා මේ කොහොමද පැය භාගෙන් ඇහැරෙනවා කිව්වේ? ගොරෝ නිදි. මේ අපි ඔක්කොම වෙලා තියෙන්නේ. අපි අක්ක හැදුවා ගොටුකොළ. හරිද? මාම හදලා දුන්නා පරිප්පුවා. හරිද? ගොටුකොළ කොහමද ලිව්වා අර අක්ක එන ටික ලියා ගත්තා. යාට ඒ උදේට පින් සිද්ධ වෙනවා කියන්න ඕනේ. හරිද? දැන් හදනවා කිහිල්මුවා. මාමට පින් සිද්ධ වෙන අපි කිහිල්මුවක් කනවා. ගොටුකොළ සම්බෝලයක් කනවා. පරිප්පුවක්. අද දින අපි කන හැමදේම මාමාගේ අත් වෙව්වා. අපි ගෙන අපි කිසි දෙයක් කන්නේ. මොකද කරන්නේ? චිල්ල එකක් තියෙනවා. මම මෙච්චර එකක් කන්න නම් බෑ. පට්ටම්බුල් මල්ලි. යා ෂේප් වෙනවර මේ ඇඟිලි සිද්ධිය කරනවනේ. ඔකට මල්ලි ගම්මිරිස් ටිකක් කිය ගන්නද? එන්න මාමි කමු. නවල නවල කණ්ඩකෝ. මල්ලි කන්න මල්ලි. ඒ මරු ඈ. මම කරන්නේ වල කාලා බලින්න තමයි මම වෙල් පුනා වගේ තමයි. මම ලෝකටවල් පාන්නේ. තකරන. දුරාහම අපි අනිවාර්යෙන් ආයිලයිලා වරදා මේ බත් එක හදනවම තමයි. good morning. දැන් උදේ කවුරු හරි වෙලාව කියනවාද කවුරු හරි මට? උදේ 5:07යි. 5:07 වෙලාව. අපි ඊයේ කණ්ඩායම් හිටියා මෙතන 3ක් 4ක් විතර කට්ටිය. කට්ටිය පාන්දරම කාන්දර පිටත් වෙලා යන උදෙන්ම වීලියර කරගන්නවා. කකුල් දෙකම බ්ලොක් වෙලා තියෙන්නේ වම් කකුල ඉස්සෙන්නම නෑ. මම දන්නේ අද කොහොම මට කන්ද නැග ගන්න පුළුවන් වේද කියලා. කකුල හොල්ලනකොටත් වේදනාවයි. තමයි ලිප බාර නිලධාරී
වතුර කැපෙති තියාගන්න. මේ පැත්තෙන් තමයි කොත්තු මී හදන්න හදන්නේ. ඒ පැත්තේ තේක හදන්න. හොඳස් හදලා දැන් ඔයා අපිට තේක හදලා දෙනවා. මං හදලා දෙන්නම්. නූල්සෙනි වෙන කලින් කරන්න ඕනේ. වන්නම් බඩේකින් කරනවා. අපිත් එක්ක කන්න අපි අඳුරගත්තේ අනුරාධපුරේ මල්ලිලා කට්ටිය. එයාලා සමහරට එකතු වෙයි. බලන්න වෙන්නේ ජයවිරි නෑ එක්කෙනෙක් කඩේ ටොයිලට් එළියා අපි කට්ටිය දැන් තමයි ලෑස්තුනේ. දැන් යනවා තුන්හිස් කළ නගින්න. මොකද අපිට හවස් වෙන කලින් ආයෙ ගෙදර යන්න වෙනවා. ගෙදර ආයෙත් කිව්වේ දවස් 2යි කියලා. අද ගියේ නැතුනොත් ගෙදර අනිවාර්යෙන් බය වෙයි. අපි බඩු බාගෙට බාගෙ මෙහෙ තියලා යන්නේ. අවශ්‍ය ටික විතරයි උඩට අරගෙන. මොකද හයික් එකට ඔක්කොම උස්සන් යනවා කියන කරදරයක්. මට ජීවිතේට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙච්ච ෆස්ට් ටයිම්. මෙතන වෙන වයිබ් එකක් තියෙන. කියන්නේ උයාගෙන කාලා Tamanට ඕන දේවල් ටික කරගෙන නිදහසේ Tamanට කැමති වෙලාවක හයික් කරන්න පුළුවන්. ඇත්තම හයිකින් කියන්නේ වෙනම හිත නිවෙන වැඩක්. නේද අනේ? ඔක අතනදි කිව්වේ නෑ නේද හිතනවා. මේ මල්ලි කකුල දෙනවා මල්ලි. නෑ නෑ දැන් අමාරු අඩුනේ දැන් තමයි 100 ආවේ. ඊට පස්සේ පළවෙනි යාල. ඊට පස්සේ දෙවෙනි යාල. දැන් ගිහුවම රිච්චි මට කරච්ච දානවා. ඉඳ කරප මේ. ඊට පස්සේ එහෙම ගිහින් ඉරලා ගමන පටන් ගද්දිම අයියා කකුල තුවාල වුණා. මේක නම් එච්චර අවුලක් නෑ වගේ පාර. ඊ අපි කේම්පි වාඩි වෙනකොට මම කිව්වා කට්ටියක් ගියා කියලා. ඒ කට්ටිය පැය 3ක් විතර හයික් කරලා කැලේ අතර මං වෙලා ආයි වාඩියට ආවා කිව්වා. බලමු අපිට මොන ආයෙත් කියලාද. පුළුවන් නේද? යා. ඔය ඩි පොට්ටට මෙරනේ. කොහොමද යන්නේ? අලි ගෙඩි දෙන්න. මේකේ ගලුඩිනේ. යා. ගලුඩි. මේ ටික හොඳටම යරනවලු. මං ඊරා නම් හිතුවේ ඇත්තටම මට අද හයික් එක කරන්න බැරි වෙයි කියලා. මම රැහැලි වෙනකන් අඬ අයියට කී හිටියේ. මේ කකුල අමාරුයි. ඊට බැරුණත් ඔයාලට යන්න කියලා. හැබැයි දෙයියන්ගේ පිටිට උදේ නැගිටිද්දි පොඩි අමාරුවක් තිබ්බා. දැන් මේ වෙනකොට කකුල ගොඩක් දුරට හොඳයි. දිරලා නෑ. මොකද මාරේ? මහතුමා වුණා මේක දිරලා කියලා දිරලත් නෑ. හා. මෙහෙන් දාව දූවිලි ඇල්ල. මෙහෙට යන්න එපා මේ දූවිලි ඇල්ල. මේ තුන්හිස් කළා. අර අන්න කන්ද මේ අයියේ තුවාල අම්මලා එනවා එකකින් යා අප්පා ධනුෂ්ක පරිස්සමෙන් මලි හොඳින්ද? තුවාලද? මම හිතන්නේ මෙතන තමයි මේ ශාරද් කියේ මේ යන්න බෑ අමාරුයි කියලා. ඊට මං කිව්වා තනියෙන් යන්න කියලා. අපි දුමුදුව මේ කැලේ තනියෙන් යවන එක හරිද? මට ඇත්තටම අදටත් හිතා ගන්න බෑ අපි දෙන යට යන්න දුන්නේ කියලා. හලෝ. මම යනවා තනියෙන් උඩට. කවියක් ඉඳන් හිටියා. මම මේ කැමරාව වලින් යන්න කියලා ගියා. එහෙනම් ඔයා කැමරා අරන් යන්න මේ පාර. කුණ්ඩල්ලු මට අද දිග කලිසමක් අඳි තිබ්බගෙන කොට එකක් ගෙනාවේ. කටික සුදු ඊතල කියලා මං කිව්වා ගිය සැරේ නම් තිබ්බේ රතු ඊතල. එහෙනම් මේ සැරේ මාරු කරක් දන්නේ නැහැ කියලා මං හිටියා. එහෙනම් වැරදි පාර ගෙන්න. යාලා පැය 3ක් අතර මං වුණා කිව්වා. මේ සුදු ඒවා නෙමෙයි රතු ඒවා තියෙන්නේ. ගොඩක් බොන්න එපා. දුමිද තව දුරද? වැඩි ඉඳන් දෙපා. කකුල ඉස්සෙන්නේ. ඉස්සරහට කිව්ව අමාරු. මොන හරි ඇදිලා තියෙන කකුල. උඩ සමහර තැන්වල අහුවෙන පොඩි කන්ෆියුසින් කියලා ඊතල හොයාගන්න ගස් පරතරේ වැඩි. ඒත් ඉතින් අවුලක් නැහැ පාර පේන. මේ ඔයාලා හිතන්නේ නගින්න පුළුවන් කියලා. ඔව්. මට අමාරුයි වගේ නේ. අදට අමාරුයි මගේ කකුල බෑනේ. මම කකුල පාවෙක නෑ අදින්නේ නහරයක් ඇදලා තියෙන මම හිතන්නේ. අද මාර දුර්වල. මාව මෙතෙන් තියලා ඔයාලා කන්ද නැගලා එනකම් මං ඉන්නද මෙතන? තව චුට්ටයි. මම ඇත්තටම කල්පනා කරා. දැන් මෙච්චර දුරක් කට්ට කාගෙන ආපු මේ ගමනේ අවසානයක් දකින්නවද කියලා. ඔව් මම මේ ගමන ඉස්සරහට යනවා කියලා තීරණය කරා.
කකුල මෙහෙවුන ප්‍රපාතේ රටේ නරු පැත්තන කන්නේ පල්ලෙහාට මේකන පල්ලෙහාට. අම්මා උමයි මේ අයිනත් දිගේ යන්නේ. ලංකාවද කියලා හිතෙන්නේ නැහනේ. ඒකනේ. මේ පොටේම මේ වගේ චූටි ගස් තියෙන අර පැත්තට යනකම්. view එක oh my god තව චුට්ටයි බය වෙන්න එපා මම තව චුට්ටයි බලන්න ඕකට අම්මා අහක දැක්කා මම මංගිද මෙතන මොකද කියලා පාරක දැක්කා වලාකුළු යන විදිහේ මීදු මාර කන්දේ වැදෙනවා. අපි ඉන්නේ දිව්‍ය ලෝකෙට ළඟින්. අර වලාකුළුත් දැන් ගෑවෙනවා. ඇත්ත මෙතනින් පල්ලෙට බැස්සම දිව්‍ය ලෝකෙට යන්න ඕනේ හා? උරුතල් කටු උරු මේ කටු උරුතල් එනවා අම්මෝ ඇන්නවා. ගස්වල කටු වලට ඇඟ හීරෙනවා. මම අපේ දුමිදුගේ ජැකට් එක දාගත්තා. අපිට පාර පෙන්නන්න කියලා දාලා ගියද නැහැ අර කට්ටිය දාලා ගියද නැහැ. ගහලා බලන්න ෆෝන් එක charge වෙනවද කියලා හා USB port එක. iPhone කේබල් එක. iPhone කේබල් එක. මගේ කැඩලා තිබ්බේ. මෙයාර මේ බෑග් එකේ වැටුණොත් දන්නේ නැද්දි අහලා බලමු අර කට්ටියගේ. iPhone කේබල් එක කැඩලා තිබ්බ මතකනේ. හෙවන් එකට ළඟ හින්දා දෙයියෝ දුන්නා අම්මෝ කටු මම අර ගියේ මෙහෙම අතු මෙහෙම කරගෙන මෙහෙම අල්ලගෙන ගිය ගස් ඔය ගහ අතේ තිබ්බ කොහොම දුමිදු ඉවරද? තව කොච්චර යන්න තියෙනවද? වව්! ඊ මෙතන කඳු කීයක් පේනවද? අම්මා මේ උඩ පේන විදිහ ඔන්න මේ පැත්තට හරවන්න කැමරා අපි යන්න ඕන මෙන්න මෙතනට. තව චුට්ටයි තියෙන්නේ. මොකද හිතන්නේ? අම්මා මෙතන මරු ඇත්තමයි view එකයි කන්දයි යන්න අතන ඉඳන් ඇවිල්ලා තියෙන්නේ අපි අන්නර හරි හිටියේ මෙහෙම නැගලා ආවේ ඔව් සත්තු සයියා. අඩෝ පණ්ඩවල මෙතන වැටුණා තයි නේද අපි කිමිස්සේ අම්මා අපිත් එනෝ චුට්ටයි. මෙච්චරයි තියෙන්නේ. මේ අපි මේ ඔක්කොම කඳු වස්සෙන් තමයි ආවේ මෙහෙට ඉස්සුව ඇදෙනවා මේ වගේනේ තියෙන්නේ ඊට මෙහෙම තියෙන්නේ අපි මෙහෙම ඉඳගත්තාම අනිත් එක කරලා ඉන්නේ කේතකේ ඉඳි මම මේ වගේ ගන්න අම්මට සි හිටගෙන ඒක නා අර කකුල් ඉස්සලා එහෙම නගින්නේ වා මේ ටිකක් නැග්ගලා බැස්ස පැයට පැයක් දෙකට යක්කු දැකලා තියෙන දෙව්වස් පෙන්නනවා මොකද හිතෙන්නේ මාර ලස්සනයිනේ. යක් තව තියෙන උඩට අපිට නගින්න. කෝඩල්ලෙක් කවන වේ සයිස් එක උගේ. ලොකුද? උඩ හැම වැටෙනකම්ම ලේ බොන්න දෙන්න තියෙනවා අන්න කියන්නේ. හරි මොකෝ හිතෙන්නේ? හිතෙන්නේ බයයි මං උස දැන්වලට අන්න බා අතාරියා නම් කොහෙන් අතර වෙයි දන්නේ නැහැ. මම මෙතන චුට්ටක් ඇලවුනොත් එහෙම නම් මම ඔයකෝ වේ. අම්මෝ ඒ අර තාර කන්දර නගින්න ඕන මල්ලි. ඒ තව තියෙනවනේ හලෝ. එනම රිස්කි. ඇති වගේ. යා. දමයාත් නගිනවා. දුමිදු. අතාරින්න එපා අපිට පුළුවන්. අපි ළඟ දැන් නම් කොච්චර අමාරුද කියලා අඟ තුවාලේලා ලේ ගැදුවත් දැනෙන්නේ නැති මට්ටමට අවිල්ලා තියෙන්නේ. හීරිලා තුවාලේලා ඇතිලා ඉන්නේ. පොඩ්ඩක් කොන්න ගෙස්සිද මේ දිය මේ ගුලක් වගේනේ කොහොමද යන්නේ? අඩෝ වලාකුළු උඩට එනවා අපිට පල්ලෙන් වලාකුළු වෙන්නේ කැරියෝ ඉන්නද කැරියෝ ඔක්කොම මෙතනින් පස්සේ පල්ලෙහා ප්‍රපාතේ මේ අපි අන්නර පැත්තෙන් ආවේ oh my god කොයි කඳු පහද? මම බය වෙලා ඉන්නේ මේක ෆස්ට් එක. කොහොමද දන්නේ පිළිවෙල මට ගන්න නැහැ පිස්සෝ වෙන්න ඕනේ. වැඩ්ඩෝ තමයි කඳුනගෙන අය රිස්පෙක්ට් යාළුවනේ මන්නම් ඇවිල්ලා නිදාන ගත්තා හොඳට අතන සුපිරි ගහක් තියෙනවා ඒක නැග්ගහම තමයි මල්ලිගේ කේබල් එක විකුණන්න හැටි eBay දාලා ඒ
කට්ටිය මෙතනට වෙලා පැය ගානක් කෝල් ගත්ත කොහොම හරි. තව චූටක් තියෙනවා එතනට යන්න. එතන තමයි ලස්සන view එක තියෙන්නේ. ඔයාලා මේ ගහ උඩට නැගලාද බැලුවේ? මට බලන්න වෙන්නේ නෑ. ලොකු ගහක් නෙමෙයි. යන්කෝ බලන්න. ගහ. යන් සනුර. එතන ඇතුළට යන කියලා. මේ පළවෙනියට හම්බෙන ගහ නම් උසයි. උසයිද? පළවෙනියට හම්බ වෙන ගහ උසයි බලමු. ගහක් ලොකු ගහක් හම්බෙනවලු මල්ලේ. නගින්න පුළුවන් එක. මේ ගහ මල්ලේ. ඔල්ලා නගිනවා. come on. ලොකු එකට මම මේ බර දීපන්. අඩේ වැටේ. හුහු. දේනවද? මට සිරි. හරි. මෙතන එහා පැත්තේ තව ගහක් තියෙනවා කිව්වා එතනට දුමිදුනක් ගන්න. දුමිද? ඔය ළඟ ඉන්නේ. අඩිපාර දිගේ එන්න. මේ පිස්සු හැදෙනවා පුතේ. අඩේ! එතනට වැඩි මෙතනනේ ලස්සන. ඒද ගයියේ? හලෝ! එහා පැත්තේ දුමිදු ඉන්න ගලක් ළඟ. අපි යන් ඒ ගල ගාවට. ගල හොයාගෙන යන්න ටිකක් දුරක් තියෙනවා අපි. කස්සන. මාරු ලස්සනනේ. අපිට කලින් ධනුෂ් කුමාරී අනුරාධපුරයේ මල්ලිලා කට්ටියයි කේම්පී වාඩියට එන්න තීරණය කරා. අද අපිට ගෙදර යන්න තියෙනවා. රෑ වෙනකන් ගෙදර නොදේ. ලොකු ප්‍රශ්නයක් අපි හැමෝටම සිද්ධ වෙන නිසා. අපිට වච්චර වහින්න තියෙනවා. කොහොමද සපද අර පල්ලේ අවලන් බහින්න තියෙන. වහින්න තියෙන පල්ලම මේ. ගමනට දුමිදු ඉන්න එක මාර හයියක් වුණා. ඊයේ කෑම ගැන කිසිම ප්‍රශ්න නැති වුණා අපේ ගොටුකොළ මල්ලි හිටපු නිසා. කන්ද නගින්න ලේසි වුණා. සනුර හිටපු නිසා. රවින්දු අපිට හැමතැනින්ම වතුර ගේන්න උදව් කරා. නෑ හැම එකටම රවින්දු උදව් කරා උයන එව්වට. ඔව් අයියා මේ ඇත්තටම උදව්වක් වුණා টয়ලට් එකේ වතුර සපයන්න. ඒ වගේ හැමෝම නිසා මට මේ ගමන එන්න පුළුවන් වුණා. බුදුම්මෝ ඈත කට්ටිය බහිනවා. අර ඩොට්ටෝ කිපින්. මෙච්චර වොයිස් නැද්ද? නෑ මයික් එක ඔන් ගොඩක් දෙ. මාම අපි එද්දි මේ බත් ටික වැඩියෙන් හදලා මල්ල හදපු සෝයා මීට් එකත් මේව කරලා ඊට පස්සේ අපි පොල් කිරි දාලා සෝයා මීට් එක හොද්දක් හැදුවා පරිප්පුත් මාම වැඩියෙන් හදලා දැන් ඔයගොල්ලන් ප්ලේන් ටිකක් ගහන්න පුළුවන්. ඉක්මනට ගහලා. අනේ බොහොම බොහොම ස්තුතියි මාමේ. ඉතින් අපි මුලින්ම බත් එක බෙදුවේ මහතුන් මාමට. විතක් කෑවා? ඒක නම් බලුකම මන්න කන්නේ ආයි ගන්නයි. thank you සුද්දා. එන්න වරි. ඒකයි අරගොල්ලන්ගේ ඔක්කොම නැද්දද? කාලෙක කපු රහම්පත් එක. ඉතින් කාලේ ඉවර වෙලා මාමා අපිට මාමගේ පරණ ෆොටෝස් පෙන්නුවා. ඊට පස්සේ පත්‍රවල යාගෙන ලියවිලා තිබ්බ ආටිකල්ස් පෙන්නුවා. ඇත්තටම මහතුන් මාමා ගැන කියන්න ඕන රත්තරන් මිනිසෙක්. කැලේ එන ඕනම කෙනෙක්ට කොහේ කෙනෙක්ද තරාතිරමක් බලන්නේ නැතුව හැමෝටම එක වගේ සලකනවා. ඇත්තටම මේ මාමා කරන්නේ එසේ මෙසේ පිනක් නෙමෙයි. ඒ කැලේට එන මිනිස්සු සමහර කට්ටිය කෑම ගෙනාවත් ඒව සමහර වෙලාවට පිරිමහ ගන්න මදි වෙනවා. සමහර කට්ටියට කෑම ගේන්න අමතක වෙනවා. ඒ මිනිස්සු ගැන පුදුම කරුණාවකින් හොයලා බලලා වැඩ කරන කෙනෙක්. ඇත්තට මේ මාමට මේ වෙලාවේ පින් දෙන්න ඕන. අපි මේ මල්ලි තුන්දෙනාත් එක්කගෙන යන්නේ. දැන් වෙලාව 1:21යි. අපේ බලාපොරොත්තු 6 වෙන්න කලින් වාහනේ ළඟට යන්න.
මේ දැන් කොයි ඔයා 6 වෙන්න කලින් එන්න මං 4:00 යනවා. යනවා? ඔව්. යා මාවත් එක්කේ. අපි එන අතරමඟ හොඳටම වැස්සා. අපි දැන් දියාලි 3ම පහු කරා. දැන් ඉන්නේ ලොකු දියාල්ල ළඟ. තුන් ඉස්කල ගිහිල්ලා දවසක් එහෙ ඉඳලා එන්න තිබ්බනම් හරි. ඔව් ඒ කියන්නේ දවස් 3කට වගේ ප්ලෑන් කරගත්තා නම් කිසිම මහන්සියක් නැතුව යන්න පුළුවන්. අපි මහතයිනේ. ඔව්. ඒ කියන්නේ අපිට වඩා ෆිසිකල් ෆිට්නස් තියෙන කෙනෙක්ට හොඳයි මේක ඇත්තට. ෆිට්නස් එක අඩුයි නම් අපි වගේ නම් ඔයාලා දවස් 3ක් වෙන් කරගන්න මේ වැඩේට. මහතුමාම වචනයක්වත් කියන්නේ නැහැ ඔයාලව තියාගන්න. අන්න එද්දි මේවා ඔක්කොම තිබ්බේ පාරවල් විදියට. දැන් අද වැස්ස හින්දා මේවා ඔක්කොම වතුර ගලා යනවා. මම හිතන අපේ කට්ටිය මීටර් 500 කට පිටපස්සේ මම ඉස්සරහින් ආවා. ඇත්තටම කිව්වොත් මේ පාර තනියෙන් යද්දි පොඩි හොල්මන් ෆීලිං එකක් තියෙනවා. දැන් මම ඉක්මන් කරලා යන්නේ. අර්ධ වෙනකම් බලන් ඉන්නත් බෑ. මුඩ වෙලා යනවා. මොකද තනියෙන් යද්දි පොඩි බයක් එනවා හිතට. හදිස්. උටා. අද නම් අහගන්නවා අයියෙන් හොඳටම. ඔය පාරෙන් නෙවෙයි එන්නේ. නවත්ත ගන්න දීච්ච එකම විදිය වීඩියෝ කරන් තියනවා කියලා. දෙන්න උඹට. මම කිව්වේ ගමේ ඉඳන් කිලෝමීටර් එකක් තියෙන්නේ කියලා. මෙයාට මේ රොටිය දෙන්නේ. Come on, bye.